අද පෙබරවාරි 18 වන දින මුළු රට පුරාම වායු ගුණාත්මක භාවය පිරිහී ඇත. බොහෝ ප්‍රදේශවල සෞඛ්‍යයට අහිතකර සහ සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර AQ මට්ටම් වාර්තා වෙයි. උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමු පළාත්වලද නැගෙනහිර සහ දකුණු පළාත්වල කොටස් කිහිපයකද සෞඛ්‍යයට අහිතකර වායු ගුණාත්මක තත්ත්වයන් වාර්තා වී ඇත. හෙට පෙබරවාරි 19 වන දින බොහෝ ප්‍රදේශවල දුර්වල වායු ගුණාත්මක භාවය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර තත්ත්වයන් ඇතිවිය හැක. සංවේදී කණ්ඩායම් අවශ්‍ය පියවර ගනිමින් දිගු කාලයක් බාහිර ක්‍රියාකාරකම් සීමා කිරීමට උපදෙස් දෙනු ලැබේ. මෙවැනි දුර්වල වායු ගුණාත්මක තත්ත්වයන් ගිය සතිය පුරාවටද නිරීක්ෂණය විය. දූෂිත වායු ප්‍රධාන වශයෙන් ඉන්දියානු උපමහද්වීපයෙන් බෙන්ගාල බොක්ක හරහා පැමිණ ඊසාන දිශාවෙන් රටට ඇතුළු වේ. ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නවතම වායු ගුණාත්මක තොරතුරු පිළිබඳ අවධානයෙන් සිටින්න.